රට හමුදා විසින් ඊයේ මුළුමනින්ම අත්පත් කරගත් ලීමා 3 නමින් LTT හඳුන්වනු ලබන මන්නාරමේ ඔවුන්ගේ ප්‍රධානතම පරිපාලන සංකීර්ණය ආරම්භ වන්නේ මේ ස්ථානයෙන්. මෙම පරිපාලන සංකීර්ණය LTT විසින් පිහිටුවා තිබෙන්නේ භූමියේ වාසිය උපරිම ලෙස ලබා ගනිමින් කාත්තාන්කුලම් වැව හා ඒ ආශ්‍රිත විවෘත භූමි ප්‍රදේශය තුලයි. ඉතා සුරක්ෂිත පරිසරයක පිහිටි මෙම බලකොටුව LTTට අහිමි වීම ඔවුන්ට දැරිය නොහැකි පාඩුවක් බවයි යුද හමුදාව ප්‍රකාශ කරන්නේ. අවසන් මොහොත දක්වාම මේ රැක ගැනීමට LTT උපරිම උත්සාහයක් දරූ බව මෙහෙයුමට එක් වූ මෙම සෙබළුන් ප්‍රකාශ කරනවා. මේකට එන්න අපිට ගොඩක් අමාරු නා. මොකද මේකේ හතර වටේම තියෙන විවෘත භූමිය. ඉතින් මේකට එන්න අපි සෑහෙන උපදෙස් ලබාගෙන අපේ බටපිරිස් වල අපේ තියෙන උනන්දු අනුව මේකේ භූමියේ තිබෙන සෑහෙන වතුරක් දනිස්සතර වතුර තිබ්බා. මේ වතුර වලින් ඉස්සරහට බඩගාගෙන ගිහිල්ලා තමයි අපි මේක ප්‍රහාරෙල්ල කරේ. අපි මේ යනකොටත් ත්‍රස්තවාදී මේකේ හිටියා ගොඩක්. ඉඳලා අපි ඉස්සරහට යදනකොට අපිට කාර්යයක් උසාවි අපේ කණ්ඩායමේ තියෙන මෝටාර සහායක ලැබුණා. ඒ අවස්ථාවේදී ත්‍රස්තවාදීන් සෑහෙන තුවාල තිබ්බා. අපේ සෙට් වලින් ඇහෙන කට්ටියන්ගේ ගොඩක් කැසවල තියෙනවා මොනවා හරි ඒකට උඩින් කරන්න කියලා. ඒ අවස්ථාවල අපි ළඟටම ගිහිල්ලා අපි යනකොට ත්‍රස්තවාදීන්ගේ පානතැඟුල ලේ පාරවක් තිබ්බ එක තැන අතක් තිබ්බ කෑල්ලක්. අද අපි මැගසින් 4-5ක් දාලා උන්ට ගහගන්න බැරුවද ඒ කට්ටියෙන්ද. ඊළඟ සෑහෙන කැසවල තරගෙන පස්සට ගිහින් තියෙනවා. අපි මේකේ යනකොට ගොඩක් තිබ්බ බට්ටු දාව තිබ්බා. තැපින් ඒවා තිබ්බා. ත්‍රස්තවාදීන් කරන දේවල් වලට අපේ සොල්දාදුවන් අපේ හමුදාව ඒකට උපයෝගமாக යොදාගෙන තියෙන්නේ. යම්ස්ටියක් දැක්කොත් එහෙම මොකද කරන්න ඕනේ කියලා. ත්‍රස්තවාදීන් හිතුවේ මේ වැව පැත්තෙන් එයි කියලා අපි. නමුත් අපි මේක සෑහෙන කල්පනා කරලා ත්‍රස්තවාදීන් නොහිතු විදියට අපි උන්ගේ පිටිපස්ස පැත්තෙන් තමයි අපි මේකට ගමන් කරේ. ගමන් කරලා පිටිපස්සෙන් ගහන්නේ තමයි ඇත්තට ගහගෙන ආවේ. ඒ අවස්ථාවේ සංවිධානයේ කරන්න දෙයක් නැතුණා මොකද අපි කරන්න කියලා. ඒ කට්ටියට පසුබසින්නක් බැලුවා මොකද දෙපැත්තෙන් අපි ගැහුවා. කහන ත්‍රස්තවාදීන් ඒ තුවාල වෙච්ච අය මැරිච්ච අය අරන් ගියා. අපල පස්සේ දැනගන්න ලැබුණා ත්‍රස්තවාදීන් 13 දෙනෙක් ප්‍රමාණය මේ ගිහින් තියෙනවා. තව විස්තරවාදී අධික ප්‍රමාණයක් මේකේ තුවාල අපල තියෙනවා කියලා. මේ ක්‍රියාන්විතයේ ආරම්භයේදී අපි ඉස්සලම හිටියේ අන්නර කැලෑකොට්ටියේ. ඊට පස්සේ මේ පාර අයිනට ආවා. ආරම්භය වෙනත් එක්කම එතකොට සතුරා එහා පැත්තේ අර අපිට පේන අර කුඹුක් ගහක් එක්කම බංකරයක් තියෙනවා. ඒ හරිය සතුරා හිටියේ ඊට අමතරව අපේ දකුණු පැත්ත. මේ පැත්තට එනකොට සම්පූර්ණ සතුරා හිටියේ. ඊට පස්සේ අපි 4 දෙනෙක් කියන්නේ 8 දෙනෙක් හිටියා මගෙත් එක්ක 8 දෙනාව මට අරන් එන්න බෑ. 4 දෙනා ඉදිරියට මෙහෙම අරගෙන ඇවිල්ලා මෙතෙන් නතර වුණා. මෙතන ඇවිල්ලා නතර වෙනා. නතර වෙනකොටත් සතුරා මෙතන ඉඳලා අපිට ප්‍රහාරයක් දියත් කරා. පාන්දර වෙනකොට අපි පොඩ ඉස්සරහට ගියා. RPG 3ක් විතර අපිට ගැහුවා. RPG සහ MG ක් භාවිත කරලා අපිට දැඩි ප්‍රහාරයක් දියත් කරා. ඒත් අපිව අපේ තියෙන මේ හැකියාවන් වල එහෙම නැත්නම් මගෙත් එක්ක හිටපු අනිත් සමාජිකයන් තියෙන එලිතරකමත් එක්කම ඒ බංකරේ RPG එම ගහලා ගත්තා. කියන්නේ ක්‍රියානේ ගහන්න ඉස්සරලා උන් කෑ ගහනවා සෙට් වලින් කතා කරන ඔක්කොම අපිට ඇහුණා. ඒ වෙලාවේ තමයි අපි පටන් ගන්න පළවෙනි හැදී ක්‍රියාන්විතය. ඊට පස්සේ අපි ගිහිල්ලා ඒ බංකරේට බැස්සා ග්‍රෙනේඩ් RPG එහෙම ගහලා. එහෙම දිගටම අපි වැව් බන්ටේ දිගේ අපි ක්‍රියාන්විතය සිදු කරා.